යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තමයි www.donets.lk වගේම www.resultsexams.gov.lk කියන වෙබ් අඩවිය. මෙන්න මේ දෙකටම අපි විසිලා ඔබට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙනවා. සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ක්ලික් කරලා මහරි YouTube එකේ ඉද්දි හරි ඔයාලා මේ වීඩියෝ එක බලන්න නැත්තේ ඔයාලගේ ප්‍රතිඵල හරියටම කවද්ද නිකුත් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් පේන්න තියෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා විශේෂ නිවේදනයක් මම අද ඔයාලට අරන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ සඳහන් කරලා තියෙන්නේ 2026/5/13 කියලා. ඉතින් මම මේ වීඩියෝ එක දාදී දවස කොහොමද හරියට දන්නේ නැහැ. ඉතින් මේක තියෙන්නේ 5/13 කියලා. ඉතින් මම මේ නිවේදනය ආපු ගාම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ වැදගත් තොරතුරු මේ වගේ විශේෂ නිවේදන වෙන කට්ටියට කලින් ඔයාලට ඉස්සෙල්ලාම දැනගන්න පුළුවන්. තප්පරයක් අරන් channel එක subscribe කරගන්න. ඉතින් ඔයාලට subscribe කරගන්න සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඉතින් මගේ channel එක ඔයාලා subscribe කරගත්තොත් ඔයාලගේ ආදරය ප්‍රතිඵල එනවා නම් මම පැය 3-4කට කලින් ඔයාලගේ phone එකට normal message එකක් එවනවා ආදරය ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා. ඉතින් ඔයාලට එතකොට puzzle පුරව ඉන්න ඕනේ නැහැ. ඔයාලගේ ප්‍රතිඵලය බලා ගන්න. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට ඔයාලගේ ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් වෙලා load වෙන්නේ නැහැ. තප්පර ගණක් ඇතුළත ඔයාලගේ result එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන එක විතරයි. මතක ඇතුව මෙම add කරලා තියෙන channel ඔක්කොම subscribe කරන්න. එතකොට තමයි මේක ඔයාලට 100%ක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි යන්නේ විශේෂ නිවේදනයේ පැත්තට. ඉතින් ඔයාලට මෙන්න මේකේ ලොක්කොට ගහලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද හෝ හෙට මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට විභාග දෙපාර්තමේන්තුව පවසයි කියලා මෙන්න මේ විදිහට යටින් විස්තරයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ www.donets.lk හෝ www.resultexam.gov.lk කියන සයිට් වලින් තමයි ඔයාලට රිසල්ට් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වැදගත් තොරතුරු වගේක් මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා ඔයාලට මේ විශේෂ නිවේදනය කියව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මේ විශේෂ නිවේදනයේ සඳහන් වෙන්නේ. බොහෝ දුරට මේ සතිය ඇතුළත වගේ රිසල්ට් නිකුත් වෙයි. දැනටමත් පේපර් මාකින් කරලා ඉවරයි. ඒ වගේම ප්‍රැක්ටිකල් කරලා ඉවරයි. ඉතින් ගොඩක් දවස් යන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලට මේ සතිය ඇතුළත ඔයාලගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි කියන්න ඕන විශේෂ නිවේදනය. මේ වගේ විශේෂ නිවේදන ඉක්මනට කලින් හැමෝටමත් කලින් දැනගන්න ඕන නම් විතරක් channel එක subscribe කරන්න. මොකටවත් බලෙන් කියන්නේ ඔයාලට ප්‍රතිඵලේ එන දවස වගේම විශේෂ නිවේදනය දැනගන්න ඕනේ විතරක් channel එක subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව වීඩියෝ එකට like එකක් දාන්න. විභාග ලියුවේ යාළුවන්ට බලන්න මේක share කරන්න. ඔයාලට සුබ දවසක්.